හායි යාළුවනේ. ඉතින් අදත් ඔයාලව අපේ YouTube channel එකට වෙනදා වගේ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔන්න අපි ඔයාලට පොසොන් ෆුල් ඩේ vlog එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද අපි මුලින්ම අපේ අක්කට බෝධි පූජාවක් තියන්න කෑගල්ලේ පිටුහුම පන්සලට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. ඉතින් යාළුවනේ අපි මුලින්ම ගෙනාවු මල් ටික පූජා කරලා හිටියා. ඉතින් දැන් නම් මේ අපි මල් පූජා කරන්නේ යශෝදරා තෙරණියට. මෙහි ගොඩක් කට්ටිය ඇවිල්ලා බෝධි පූජා තියෙනවා. අපි දැන් මෙයාලගේ ශිෂ්‍යත්වයට ඊට පස්සේ දෙන්නගේම O level වලට බෝධි පූජා තිබ්බේ මෙහි. මෙහි හැමදාම වගේ ඉතින් ඔය සෙනසුරාදාට, ඉරිදාට, සඳට, බදාදට වගේ කට්ටිය එකතු වෙලා බෝධි පූජා තියෙනවා. ඒ වගේම මෙහි පත්තිනි දේවාලයක් තියෙන හන්දා ඒ පත්තිනි දේවාලය, ඝන දේවාලය හැම දේවාල ටිකක් තියෙන හන්දා ඉතින් අර අපිට ඒ දේවලුත් එකම තැනකින් මේවා කරගන්න පුළුවන්. දැන් බෝධි පූජාව ඒවත් තියලා පත්තිනි දෙවියන්ට හරි බාර වෙනවා නම් ඒවත් කරලා යන්න පුළුවන් හන්ද වෙන්නේ නැති ගොඩ කට්ටිය ඇත්තටම මෙතනට එනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ පැත්තේ තමයි පත්තිනි දේවාලයම තියෙන්නේ. ඉතින් අද නම් අපි ගියේ නෑ. වෙනදට අපි යනවා මේ පැත්තට. මොකද අද එතන මඤ්ඤොක්ක දන්සලා දෙන කට්ටිය ලෑස්ති වෙන ගමන් හිටියේ. ඉතින් කරදරයින් ඉතින් අපි ඒ හින්දා ගියේ නෑ මේ පැත්තට. අපි දැන් බෝධි පූජාව තියලා ඉවරලා ඊට පස්සේ දැන් ඇත්තටම මේ කෑගල්ලටනේ ගියේ. ගිහින් යනකොට අපි දැක්ක ගොඩ දන්සල් තියෙනවා කියලා තිබ්බා. අපි එතකොට යන්න ගමන් එක දන්සලකටවත් එහෙම ගියේ නෑ. ඊට පස්සේ අපි දැන් එනකොට ඉතින් තිබ්බ දන්සල් වලටත් ඉතින් ගියා. ටිකක් පෝලිං අඩු ඒවා බලලා තමයි හිටියේ. ඉතින් මේ අපිට මුලින්ම හම්බුනේ මඤ්ඤොක්ක දන්සලක් නේද? යාළුවනේ ගලිගමුවේ අයිස් බලන් දාස්සලකුත් තිබ්බා. ඒකෙත් එහෙම මහ ලොකු සෙනගක් හිටියේ නෑ. යන එක්කෙනාට ඉක්මනට අයිස් එක දෙනවා. ඉතින් අපි ඒකටත් ගියා. මේ තියෙන කොබ්බෑවර නූඩල්ස් දන්සල අපි ඉතින් ඒකටත් ගියා යාළුවනේ. ඇත්තටම මේකෙත් එහෙම මහ ලොකු සෙනගක් හිටියේ නෑ. මේ පාර ගොඩක් මේ දන්සල වල සෙනග අඩුයි නේද? ඔව් ඉතින් ඇත්තටම මෙහෙට උදේම වැස්සා. ඒක හන්ද ගොඩක් කට්ටිය ඉතින් වැස්සට තෙමෙන්න කැමතිත් නෑනේ. ඉතින් අපි නම් දැන් උදේම ගියේ බෝධි පූජාව තියන්න ඕන හන්දා. ඊට පස්සේ ඉතින් දන්සලුත් හම්බ වුණා අපිට. ඉතින් යාළුවනේ නූඩල්ස්යි පරිප්පු හොදි තමයි තිබ්බේ. යන්න කොලේක දාලා ඇත්තටම හරිම රසයි ඒක. ඊට පස්සේ අපි නෙළුම් දෙනියට ගියා. එතකොට එහෙ යනකොට ඵලුඩා දන්සලකුත් තිබ්බා. ඉතින් අපි ඵලුඩාත් දීවා. ඊට පස්සේ යාළුවනේ අපි ඉතින් ගෙදර ආවා හවස. ඊට පස්සේ අපි හාවට පොඩි කූඩුවකුත් හැදුවා. අපි ඒකත් ඔයාලට පෙන්නන්නම්කෝ. ඊට පස්සේ දැන් අපි ආයේ මේ හවස කෑගල්ලේ තොරණ බලන්න යන්න තමයි මේ රැස් වෙලා ඉන්නේ. කෑගල්ලේ තොරණක් වගේම පොසොන් කලාපයක්ම තියෙනවා. ඉතින් ඒක බලන්න තමයි මේ අපි දැන් ආයේ යන්නේ. රට අයත් ඉන්නවා. මං කිව්වා ට්වින්ස් අද. මේ පැත්තේ වාහන නේද?
හරි. මම නිකන් ට්‍රැක් කරනවා. මත්තනම වීඩියෝ. සත්‍යාලෝක මේක ගන්නවා. ඉතින් යාළුවනේ බලන්න කොච්චර සෙනගක් ඉන්නවද කියලා. ඉතින් ඇත්තටම මෙච්චර සෙනගක් මං කෑගල්ල එකතු වුණා දැක්කමද කොහෙද. ඉතින් මං හිතන්නේ තොරණ බලන්න, පොසොන් කාලාපේ බලන්න ඒ හින්දා තමයි ගොඩක්ම කට්ටිය ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ ඉතින් කොච්චර ලස්සනට මෙහි සරසලා තියෙනවද කියලා. ඔන්න යාළුවනේ අපි ඉතින් තොරණ ළඟටත් ආවා. ගොඩ සෙනග එතන ඉන්නවා. ඉතින් අද තොරණේ මේ පෙන්වන්නේ කුණ්ඩලකේශී කතාවස්තුව. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ කුණ්ඩලකේශී කතාවස්තුව. ඉතින් හරි ලස්සනට රූප වලින් චිත්‍ර වලින් ඒක පෙන්නලා තියෙනවා. ඒ වගේම කතාව හඬ කවලා ලස්සනට දෙබස්සගේ කියනවා. ඉතින් හරිම ලස්සනට මේ තොරණ පෙන්නලා තියෙනවා. ඉතින් හරිම ඇත්තටම ගොඩ ලස්සනයි. අපි දැන් තොරණ බලලා ඉවරලා කූඩු බලන්න තමයි යන්නේ. මෙතන මේ අපි දැන් කූඩු වල අවසාන ටික තමයි මේ මුලින් බලන්න යන්නේ. ඒක තොරණ ඉවරලා ඒ පැත්තේම රවුමේ යන්නේ. මේ කූඩු 40 ගානක් තියෙනවා. බලන්නකෝ කූඩු ඇත්තටම ගොඩ ලස්සන කූඩු තියෙන්නේ. බලන්න යාළුවනේ මේක කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මට මෙතන තිබුණ හැම නිර්මාණයකින්ම ලස්සනම මේක තමයි. නෙළුම් විලක් වගේ තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම ගොඩ කට්ටිය මෙතන එකතු වෙලා ඒක ලස්සනයි කිය බලා හිටියා. ඇත්තටම මාත් ගොඩක් වෙලා බලන් හිටියා. ඇත්තටම මේක ගොඩ ලස්සනයි. නිලුවට වැඩම කිරීමට සූදානම් බව ඒ අපූර්ව අසිරිමත් සීලී කතාව.
කූඩුවෙන් පෙන්වලා තියෙන පටාචාරා කතා වස්තුව. ඔයාලට පේනවා ඇති පැත්තක පටාචාරා වගේ හදලා තියෙනවා. ඊට පස්සේ රාජාලියේ පොඩි ළමෙක්ව උස්සගෙන යනවා වගේ තියෙනවා. ඊට පස්සේ තව එක ළමෙක් මැරිලා ඉන්නවා වගේ පැත්තක ඉන්නවා. ඉතින් පටාචාරාගේ කතා වස්තුව මේ කූඩුවේ සරල විදිහට ඇත්තටම හරිම ලස්සනට පෙන්වලා තියෙනවා. යාළුවනේ ඉතින් භක්තිගී ප්‍රසංගයකුත් තිබ්බා. ඉතින් මේ තියෙන එක ඉතින් එක එක දහම් පාසල් වලින් ටීචර්ලා ඊට පස්සේ ළමයි ඇවිල්ලා කණ්ඩායම් විදිහට භක්ති ගීත කියවා. ඉතින් අපි භක්ති ගීතත් ටිකක් වෙලා ඇහුවා. ඉතින් ගොඩක් සෙනග එතනත් හිටියා. අදට අපේ බ්ලොග් එක නම් ඉවරයි. ඉතින් අනිවාර්යෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා යාළුවනේ. ඉතින් අවෙන්දා වගේම අදත් අපිත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබම සුබ දවසක්.